සුබ දවසක් කියලා ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා ටෙක්නික් වයි YouTube channel එකෙන් අරගෙන තවත් සුපිරි වීඩියෝ එකකට. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන අවිලා තියෙන්නේ මේ දවස්වල Facebook එකේ trending වෙන මෙන්න මේ විදිහේ AI ෆොටෝ එකක් ලේසියෙන්ම හදාගන්න විදිය ගැන. එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට සෙට් වෙමු. හරි ඉතින් ඔයාලා මේ වැඩේ කරන්න නම් අනිවාර්යයෙන්ම ඔයාලට ChatGPT app එක download කරගන්න වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට Play Store එකට ගිහින් ඔයා search bar එකේ search කරන්න ඕනේ ChatGPT කියලා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ChatGPT app එක. ඉතින් මේක ඔයාගේ phone එකට download කරගන්න ඕනේ. ඉතින් දැනටමත් download කරලා තියෙන කට්ටිය අනිවාර්යයෙන්ම මේක update කරගන්නත් ඕනේ. ඉතින් මේ ටික හරියට කරගත්තා නම් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට ChatGPT app එක open කරගන්න. පළවෙනියටම ඔයා මේකට යන කෙනෙක් නම් ඔයාට පුළුවන් email එකක් දීලා මෙතන login වෙන්න. ඉතින් දැන් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ උඩින් තියෙන menu icon එක උඩ touch කරගන්න එක. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ image කියලා තියෙන option එක. අන්න ඒකට ඔයා යන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයා මෙන්න මේ පළවෙනියටම තියෙන photo එක උඩ touch කරලා choose photo කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට gallery එකට ගිහින් ඔයාලට මෙතන අවශ්‍ය කරන ෆොටෝ එකක් select කරගන්න. select කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට prompt එකත් ඔටෝම වැටිලා අපේ ෆොටෝ එක generate වෙනවා. ඉතින් මේ විදිහට ඔයාගේ prompt එකත් ඔටෝම වැටුනේ නැත්නම් ඔයාට පුළුවන් මම description එකේ දාලා තියෙන prompt එක copy කරගෙන ආවිල්ලා මෙතනට paste කරලත් ෆොටෝ එකක් generate කරගන්න. හරියවුන ඉතින් ටික වෙලාවකින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ ෆොටෝ එක ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේකට මෙන්න මේ විදිහට ටච් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ උඩින් තියෙන save බටන් එක උඩ ටච් කරලා මේ ෆොටෝ එක ලේසියෙන්ම ඔයාගේ ගැලරි එකට ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ දවස්වල ට්‍රෙන්ඩින් වෙන AI ෆොටෝ එක ලේසියෙන්ම හදාගන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට like එකක් දාගෙන තවත් යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතන ඉවර කරනවා. මේ වගේ තවත් සුපිරි වීඩියෝ බලන්න මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න.